එක්තරා ලස්සන ගමක ආලියා කියලා තරුණියක් හිටියා. ඇයගේ ලෝකයේ මුනේ පාට පාට සිතුවම්. පුංචි කාලේ ඉඳන්ම ඇය හීන දෙක්තේ දවසක ලෝකයේම දන්න චිත්‍ර ශිල්පිනියක් වෙන්න. හැබැයි ඇගේ ගමේ මිනිස්සු ඒ හීනෙට hina වුණා. චිත්‍ර ඇඳලා මොනවද කරන්න පුරුවා? ඕවා වැඩකට නැති දේවල් කියලා හැමෝම ඒව අධෛර්යමත් කළා. සමහර වෙලාවට ඇයට ගොඩාක් දුක හිතුණා. ඇය තනිවම හැඬුවා. ඒත් ඇය තමන්ගේ පින්සල අතහැරියේ නෑ. හැමෝම නිදාගත්ත රෑක කුප්පි ලාම්පු එළියෙන් ඇය රහසින්ම සිතුවම් ඇඳා. තමන්ගේ හැකියාව දවසින් දවස දියුණු කරගත්තා. එක් දවසක් ඇය තීරණය කළා නගරයට යන්න. තමන්ගේ සිතුවම් ලෝකයට පෙන්වන්න. ඇගේ හිතේ ලොකු බයක් තිබුණා. මිනිස්සු මට hina වෙයිද කියලා ඇය දෙගිඩි ගාවෙන් හිටියේ. ඒත් ඇය තමන්ගේ බය පරද්දලා ප්‍රදර්ශනයකට ඉදිරිපත් වුණා. මුලදී කවුරුත් ඇය ගැන බැලුවේ නැහැ. හැබැයි එක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් ඇගේ සිතුවම් දැකලා නතර වුණා. ඒ සිතුවම් වල තිබුණ ජීවය දැකලා ඔහු පුදුම වුණා. මේවා ඇන්දේ ඔයාද? ඔයාද පුදුම දක්ෂතාවයක් තියෙන්නේ? ඔහු ඇයට කිව්වා. අන්න ඒ මොහොතේ ඉඳන් ඇගේ ජීවිතේ වෙනස් වුණා. ඔහු ඇයට උදව් කළා. ඇයට අලුත් මාවතක් පෙන්වලා දුන්නා. අවුරුදු කිහිපයකට පස්සේ ආලියා මුළු ලෝකෙම දන්න ප්‍රසිද්ධ කලාකාරිනියක් වුණා. කාලෙකට පස්සේ ඇය නැවත තමන්ගේ ගමට ගියා. එදා ඇයට hina වුණ මිනිස්සු අද ඇය දිහා බැලුවේ ගෞරවයෙන්. මිත්‍රනි, මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න ලොකු දෙයක් තියෙනවා. ලෝකය ඔබව අධෛර්යමත් කරයි. ඔයාට බෑ කියලා ඔබේ මූණටම කියයි. හැබැයි ඔබ ඔබේ හීනය විශ්වාස කරනවා නම්, ඒ වෙනුවෙන් කැප වෙනවා නම්, ජයග්‍රහණය අනිවාර්යෙන්ම ඔබට හිමි වෙනවා. කවදාවත් ඔබේ හීනය අත්හරින්න එපා. තවත් මෙවැනිම දිරිය දෙන කතාවකින් නැවත හමුවෙමු.